හොඳයි. ටික දවසකට පස්සේ ආවේ. අද වෙනස්ම මාතෘකාවක් කතා කරන්න හිතුවා. මේ ටෙලි නාට්‍යවලත් සැබෑ ජීවිතෙත් වන අපිට දකින්නට තියෙන සිදුවීමක් ආශ්‍රය කොටගෙන ඉතින් අපි බලමු මොකද්ද විවාහය කියන්නේ කියලා. විවාහය කියන්නේ මොකද්ද? දෙන්නෙක් අතර සංස්කෘතික වශයෙන් වගේම නෛතිකව සිද්ධ වෙන එක්වීමක්. ඒක විවාහයේ හැටියට බාර ගන්නවා. අපි කියනවා ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට අනිකාගේ කලත්‍රයා කියලා. එහෙම නැත්නම් සහකාරිය සහකරුවා කියලා. නීතියෙන් රීතියෙන් චාරිත්‍ර වලින් විශ්වාසයන්ගෙන් වගේම ආකල්ප වලින් පරිණාමය වෙමින් ආපු විවාහයේවත් මැරේජ් එක එකතු කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නෙක්. සමහර වෙලාවට වෙනස් ජාතියක වෙනස් වර්ණයක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්න එක කුටුම්බයක් හදා ගන්නවා. ඔවුන් දෙදෙනා එක්ක පවුලක් ගොඩනගනවා පළවෙනිම කාරණේ. ඔවුන් දෙදෙනා අතර වන ලිංගික ප්‍රසාදය, ඒ වගේම ආලය ආදරය, ගෙදර දොර කටයුතු, ඥාතීන් හා බැඳීම්, දෙමව්පියන් හා තිබෙන බැඳීම් දෙපාර්ශවයේම, සමාජය හා පවුලක් ලෙස බැඳීම සහ සමාජය වෙනුවෙන් කරන්නට තිබෙන යුතුකම්, නිවසෙහි ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීම. දැන් ඉස්සර වගේ නෙමෙයි. නිවසෙහි ක්‍රියාකාරකම් මේ අලුත් පරම්පරාවන් විසින් හොඳට බෙදා හදා ගන්නවා පේනවා. අලුත් පරම්පරාවන් විශේෂයෙන්ම ගැහැණිය සහ පිරිමිය අතර තිබෙන සම්බන්ධතාවයේ නව සොයා ගිහිල්ලා තියෙනවා. ඔවුන් දෙදෙනා සමාන සහකාරිය සහ සහකරුවා බව තේරුම් අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් අතරත් මේ මං අවසානයේ කියන්න යන ප්‍රශ්නය තිබෙන නිසායි. ඉබේම ඇතුළත් වන දේවල් තමයි අර මං කලින් කිව්වේ විවාහයකට. ඒ වගේම ප්‍රජනනය, දරුවන් බලා කියා ගැනීම, මේක විශේෂයෙන්ම ඒ සහකරුවා සහකාරියට නැත්තම් මේ නව යුවලට, එහෙම නැත්තම් පසුව කාලයකදී ඒ විවාහක යුවලට කරන්න තියෙන දේවල්. ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන් සමාජයට හොඳින් අනුගත කිරීම, හොඳ මිනිසුන් බවට පත් කිරීම වගේම දෙදෙනාගින් ඉටුවිය යුතු සමාජ යුතුකම් පිළිබඳ කටයුතු කිරීමත් පවුලක් හැටියට ඔවුන්ට සිද්ධ වෙන දේවල්. කරන්න සිද්ධ වෙන දේවල්. මේ විවාහයත් එක්ක ලෝකෙ හැම තැනකම හැම රටකම එක් සම්ප්‍රදායන් ගොඩනැගිලා තියෙනවා. ඒ සම්ප්‍රදායන් බොහොමයක් ගොඩනැගිලා තියෙන්නේ අපි දන්නා හැටියට කාන්තාවන්ට පීඩනයක් වෙන ආකාරයෙන්. ඔය අප්‍රිකානු රටවල් තියෙනවා ඒවැ වෙනම දේවල්, ආසියානු රටවල් තවත් දේවල්, යුරෝපීය රටවල් ඊට වෙනස්. දැන් බොහෝ දුරට කතා නොකලත් කන්‍යා භාවය පිළිබඳ ප්‍රශ්නය අපි ගමු. ඔබට මතක නම් HD ප්‍රේමරත්න හදපු දෙවෙනි ගමන කියන චිත්‍රපටිය ඒ කාලේ බොහෝම ජනප්‍රිය වුණා. දෙවෙනි ගමන චිත්‍රපටිය කියවෙන්නේ මේ කන්‍යා භාවය ඔප්පු කර ගැනීමට නොහැකි වුණු තරුණ මනාලියකට සිද්ධ වෙච්ච ඛේදනීය තත්ත්වය. ඒගේ විවාහය තුල ඒක දැන් කන්‍යා භාවය නොපිහිටන තරුණයන් ඉන්නවා. ඒ වගේම යම් යම් ක්‍රියාකාරකම් නිසා ප්‍රායෝගිකව ඒ කියන්නේ කියන දේවල් මේ බයිසිකල් පැදීම, වෙනත් ක්‍රීඩාවන්හි නිරත වීම වගේ දේවල් නිසා නැත්තම් ගස් නැගීම, ඔය ළමයි ආසාවට කරන වැඩ, ගෑනු ළමයි කියලා නෙවෙයි ආසාවට කරන වැඩ. ඉතින් ඒ වයින් උනත් එහෙම වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ සත්‍යතාවය නම් මම දන්නේ නැහැ. අනෙක දෑවැද්ද. දෑවැද්ද දිය යුත්තේ කාන්තාවගේ පාර්ශවයෙන්. දෑවැදි නොමැතිවීමෙන් විවාහ වීමට නොහැකි වූ තරුණියන් අදත් ගම්වල ඉන්නවා. දැන් දෑවැද්ද කියලා ඉල්ලුවේ නැතත් පත්තරවල බලන්න, මංගල දැන්වීම් තියෙන පත්තරවල නොඉල්ලා ඉල්ලන දෑවැද්ද. ඒ වගේම දෑවැදි ලෙස විශාල දේවල් දෙන, දුව වෙනුවෙන් දෙන, මේ මොනවද දෙන්නේ? යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, මුතුමැණික්,
ඊළ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම තුළින් අනෙක් අයට ඇතිවන මානසික පීඩාව කියන්නේ පුළුවන් අයට පුළුවන්. නමුත් බැරි අයට තමන්ගේ දුව දිගදී ගන්නවත් බැරි වෙනවා. මේවා දැන් මේ අලුත් පරම්පරාවලුත් එක වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ මූලිකව කාන්තාවන්ට මුහුණ දෙන්න තිබිච්ච ප්‍රශ්න මම මේ කතා කරන්නේ. අද සමාජයේ හුඟක් වෙනස්කම් ඇතිලා තියෙනවා. ඒ වෙනස්කම් අතර සැමියාද බිරිඳද ඒ දෙන්නම එක වගේ සැලකෙන බවක් පේන්නට තියෙනවා. දැන් අපි ඔය ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම බැලුවහම ඒ වගේ අපිට පේනවා වෙනස්කම් ඇති වෙලා තියෙනවා කියලා. ගෙදර දොර වැඩ කිරීම, බෙදා හදා ගැනීම, ආර්ථිකයට සැමියා මෙන්ම බිරිඳත් විශාල වශයෙන් දායක වීම. දැන් ඉස්සර නම් සැමියා ආර්ථිකය ඒ කියන්නේ ගෙදරට මිල මුදල් සපයන්නේ සැමියා, බතබුලත සපයන්නේ සැමියා, බිරිඳ කලේ ගෙදර ඉඳගෙන ඒවා පාලනය කරන එක සහ Tamanගේ දරුවන් වෙනුවෙන් බලා කියාගම් කටයුතු කරන එක. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් මේ නවතම තත්ත්වයන් උඩ ගැහැණුන් සහ පිරිමින් ආර්ථිකයට එක වගේ උර දෙනවා, සියලුම දේට එක වගේ උර දෙනවා. ඒ නිසා ඔවුන්ට වෙනස් සමාජීය මුහුණුවරක් ලැබිලා තියෙනවා කාන්තාව සහ පිරිමියා කියන දෙන්න විවාහය තුල. සැමියා හා බිරිඳ කියන්නේ ජීවන සහකරුවන්. දෙදෙනා විවාහය තුල සමාන සහකරුවන්. මම මෙච්චරලා කිව්වේ ඒක. ඒ දෙදෙනා අතර පිරිමියා වීම නිසා මෙන්න මම ප්‍රශ්නෙට එනවා. පිරිමියා වීම නිසා කාන්තාව පිරිමියා ඉදිරියේ දනගැසීම කළ යුතුද? පෞද්ගලිකව ඔවුන්ගේ චර්යාව නියමුණට කමක් නැහැ. ඒත් ප්‍රසිද්ධි ඒක සමාජයේ ඒවා අනුගමනය කරන්න ගියොත් මොකද කාන්තාව නොයෙකුත් ප්‍රශ්න තිබිලා නොයෙකුත් අඩන්තේට්ටම් තිබිලා ඒවයින් යම් තරමකට මිදීගෙන එනකොට මේ කරන ක්‍රියාවන් සමාජයට අනුගත කිරීම සුදුසුද? අපේ ළමයි මේවා බලන්නේ, තරුණ තරුණියෝ මේවා බලන්නේ. අනික් කාරණේ අද බොහෝ ටෙලිනාට්‍යවල මනාලිය බලන්නට එන මනාලයා. ඒ කියන්නේ තවම විවාහයක් තීන්දුවලත් නැහැ, බලන්න එනවා විතරයි. හැබැයි මනාලයට බුලත් හෙප්පුව දීලා දන ගහලා වඳිනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ? ඒ වැඳීමේ තියෙන්නේ. ඒ දර්ශනය බහුලව වෙන්නනවා ටෙලිනාට්‍යවල. චිත්‍රපටිවල නම් මම දැකලා නැහැ. ටෙලිනාට්‍යවල ඇති, නමුත් මම දැකලා නැහැ. නමුත් ටෙලිනාට්‍යවල බහුලව පෙන්නනවා. දැන් නම් මේ සමාජ මාධ්‍යයේ යන පොඩි වීඩියෝ කට්ස් තියෙනවා. ඒ මනාලිය ඇවිල්ලා මනාලයට දන ගහලා වඳින, නැත්තම් මනමාලියක් බලන්නේ නම් තරුණේ ඉදිරියේ වැඳ වැටෙන තරුණියන්. මොකක්ද ඒකෙන් දෙන පණිවිඩය? ඔබම හිතන්න. ඒ සමාජයේ අනිත් අයත් ආදර්ශයට ගන්නේ චාරිත්‍රයක් වෙන්න පුළුවන් කියලා අනිත් අය ආදර්ශයට ගන්න පුළුවන් මේ ටෙලිනාට්‍යවලයි මේ බොහොම ප්‍රසිද්ධ පුජ්‍යලයෝයි මේ වැඳ වැටීම් කරනකොට. දැන් ප්‍රධානම කාරණාව තමයි මම මේ විවාහ මංගලෝත්සවයේදී සියලුම ඥාති මිත්‍රාදීන් ඉදිරියේ මනාලයට දන ගසා වැදීම. මේ දෙන්න සමාන සහකරුවන්. සමාන පෞල් ජීවිතේ සමාන දෙන්නෙක් මේ. ඇයි එහෙම දන ගහලා වඳින්නේ? එයටද වඩා මේ වැඳීම සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කිරීම, ප්‍රචාරය කිරීම තමයි නරකම දේ. අපේ ගැහැණුන් කොතරම් ශක්තිමත්ද? ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ඒ වගේම සමාජීය හැසිරීම වශයෙන්, බුද්ධිමත්කම ගත්තාම මේ සියලුම දේ අතින් සිය සැමියා හා සමානවම දක්ෂකම්, බුද්ධිමත්කම, ඒ වගේම සමාජී පිළිගන්න කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. මේක ලෝකයේම දකින්න තියෙන පොදු තත්ත්වයක්. ඇයි සැමියා සමග එක පෙළට හිට ගන්න බැරිද එහෙනම්? තම සහකරුවාට වඳින්නේ මොකටද කියලා නැවත අහන්න ඕනේ නේද? මේ සංස්කෘතිය කියලා කියන්න එපා. මේදී බුද්ධිමත් මනාලයක මොකද්ද කරන්න ඕනේ? මේ මොකද මංගල්‍ය උත්සවයකට හුඟක් ක්ලාස් තියෙනවානේ. ඕකත් ඔය ස්ක්‍රිප්ට් එකේම තියෙන දේවල් නේ ඔය වඳින එකත්.
මනාලයත් ඔය ස්ක්‍රිප්ට් එක දකිනවනේ. එහෙමනම් මනාලයා බුද්ධිමත් පුරුෂයෙක් නම් කියන්න තියෙන්නේ ඒක මේ ස්ක්‍රිප්ට් එකෙන් අයින් කරන්න. දැන් කාලය වෙනස්. මනාලයා කළ යුත්තේ එයට ඉඩ නොදීම. ඇය සිටින්නේ ඔබට වැඳ වැටි තමා විවාහ කරගන්නේ කියන තත්ත්වය නෙවෙයි. ස්වයං පුරුෂයා වන්නට කියලා ඉල්ලා සිටින්න වඳින්න ඕනේද? ඇයෙන්නේ ඔබේ සහකාරිය වීමට. ඒ නිසා එසේ නොකරයි කියන්නට ඔබට වගකීමක් තියෙනවා. පිරිමින්ටද මේ සම්බන්ධයෙන් යමක් කළ හැකියි. එසේ නොකර සිටීමට කාන්තාවනි ඔබටද හෘද සාක්ෂියක් තිබිය යුතුයි. මේ මුළු ලෝකයේම කාන්තාවන්ගේ ස්වාධීනත්වයේ උදෙසා නොයෙකුත් දේවල් කෙරෙද්දී ඔබ ආපස්සට යන්න එපා. බොහොම ස්තුතියි.